හැමදාම එකම විදිහට කන්න නැතුව අපි කොත්තුමේ අද වෙනස් විදිහකට හදලා බලමුද? අපි කොත්තුමේ එකක් අරගෙන ඒක මුලින්ම භාජනයකට දාගමු. ඊට පස්සේ අපි ඒකේ තියෙන අර පැකට් දෙක පැත්තකින් අරන් තියාගමු. දැන් අපි මේ කොත්තුමේ එක සාමාන්‍යයෙන් තඹ ගන්න ලේසි වෙන විදිහට පොඩි කෑලි වලට කඩා ගමු. දැන් අපි බීලුණු ගෙඩියක් වගේ පොඩියට කපාගෙන අම්මිරිස් කරල් 3-4ක්. ඊට පස්සේ තක්කාලි ගෙඩියක්. ඔය ටික අපි කපාගෙන පැත්තකින් අරන් තියා ගන්න ඕනේ. ගොඩක් ලොකුවට නැතුව චූටියට වගේ වෙන්න කපා ගත්තම හොඳයි. දැන් අපි මේ නටන උණු වතුර එකට කොත්තුමී ටික තියලා හොඳට තැම්බෙනකම් කවලම් කරගන්න ඕනේ. ගොඩාක් වැඩි ගින්දරෙත් නැතුව සාමාන්‍ය ගින්දරේ තියාගෙන මේ ටික තඹගමු අපි. මේ ටික හොඳට තැම්බෙනාට පස්සේ පැකට් එකේ තිබිච්ච මිශ්‍රණය දාගමු අපි ඒකට. ඒකට දාගෙන ඒක හොඳට කවලම් කරගන්න ඕනේ. නූඩල්ස් ටිකට ඊට පස්සේ තෙල් පැකට් එකත් අපි මේකට දාගමු. දාලා ඒ ටිකත් හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට අර අපි කපලා අරන් තියාගත්තු බීලුණු ගෙඩිය, ඊට පස්සේ අම්මිරිස් කරල්, ඊට පස්සේ තක්කාලි අපි ඔය සේරම එකතු කරලා හොඳට කවලම් කරගන්න ඕනේ. හැමදාම එකම විදිහට කනකොට වගේ නෙවෙයිනේ. එක දවසක් හරි අපි වෙනස් විදිහකට හදලා බලුවම බලන්න ඕනේ මේකේ රස. මේකේ ළමයි අර නූඩල්ස් ටිකත් එක්ක බ්ලූනු මිරිස් හැපෙද්දි කැමුතුම රසක් තියෙන්නේ. ඔයාලත් හදලා බලන්නකෝ.